අයිබෝවන් සුබ දවසක්. දකුණු අර්ධගෝලයේ දක්ෂිණ ධ්‍රවයේ සමමිතිකාකරය ලෙස ඉතා විශාල වූ ඇන්ටාර්ක්ටික් මහද්වීපය පිහිටා ඇත. මෙය දකුණු පැසිෆික් සාගරයත් අට්ලාන්ටික් සාගරය හා ඉන්දියන් සාගරයෙනුත් වට වී පිහිටා ඇති වර්ග කිලෝමීටර් මිලියන 14ක ප්‍රමාණයක් වසාගත් ලොව පස්වන විශාලතම මහද්වීපය බවට පත් වී ඇත. ඇන්ටාර්ක්ටික් මහද්වීපය කඳු යායකින් වෙන්වේ. වෙල්ට් මුහුදේ බටහිර සිට රෙවස් මුහුදේ නැගෙනහිර දක්වා බටහිර ඇන්ටාර්ක්ටිකාවත් අනිකුත් කොටස නැගෙනහිර ඇන්ටාර්ක්ටිකාවත් වේ. අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ මේ දක්ෂිණ ධ්‍රවයට යන්න මෙච්චර අමාරු ඇයි කියන කාරණාව සම්බන්ධව. ලෝකයේ දියුණුවත් සමග අලුත් වූ තාක්ෂණික උපාංග මෙවලම් හා දැනුම යොදා ගනිමින් ලෝකයේ මිනිසුන් නොයෙක් දේවල් අත්හදා බලන්න විසඳන්න පටන් ගත්තා. ඒත් ඒ අභිරහස් ගවේෂක අතරින් මෙතන ගවේෂණය කරන්න ගිය පිරිස එතනදීම ජීවිතේ විනාශ වුණා. මේ ඇන්ටාර්ක්ටිකාව ගවේෂණය කරන්න ගිහින් ජීවිතේ විනාශ කරගත් පිරිස එකක් දෙකක් කියලා ගණන් කරන්න බැරි තරම්. ඒ තරම් ටික ලයිස්තුවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ දක්ෂිණ ධ්‍රවයේ ගවේෂණය කරන්න උත්සාහ කරපු ගවේෂකයන්ගේ ලයිස්තුව දිගයි කියන කාරණාව. මේ මහද්වීපයේ 98%ක්ම කිලෝමීටර් 1.5ක් පමණ ඝනකම් වූ අයිස් තට්ටුවකින් වැසී ඇත. තවද මෙහි 90%ක් පමණ අයිස්ද 70%ක් පමණ පිරිසිදු ජලයද ඇත. බටහිර ඇන්ටාර්ක්ටිකාවේ බහුතරයක් අයිස් තට්ටුවේ පවතී. මේ කැඩී යාමේ තර්ජනයක් ඇත. මේ සිදුවහොත් මුහුදු මට්ටම ඉහළ ගොස් මුළු ලෝකයටම ව්‍යසන තත්ත්වයක් උදා විය හැකිය. ඇන්ටාර්ක්ටිකාවේ උසම ස්ථානය වින්ස් මැසිව් නම් වේ. එය මීටර් 482ක් උසයි. තවද ඩෙප්ෂන් දූපත නම් වූ යමහලද ඉතා ප්‍රසිද්ධ වන්නේ වසර 1970 දී වූ යමහල් විදාරණය සමග. මේ මහද්වීපය තුළ විල් 70ක් පමණ ඇත. මේවා මීටර් දහස් ගණනක් වූ අයිස් තට්ටු වලට යට වී ඇත. වොස්ටොක් විල මෙහි ඇති විශාලතම විල වේ. මෙම විලෙහි ඝන වූ කබොල්ල යුරෝපා නම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයාට සමානකම් පෙන්වයි. මේ ගත වුණ ශතවර්ෂය පුරාම මිනිසුන් විශාල සංඛ්‍යාවක් දක්ෂිණ ධ්‍රවයට පා තැබූ පළමු මිනිසා වෙන්න ගොඩක් උත්සාහ දැරුවා. ඒත් මේ කිසිම කෙනෙක්ට ඒ අසලටවත් යන්න බැරි වුණා. මේකේ තියෙන වැදගත්කම දේ තමයි අපේ පෘථිවි ඉතිහාසයේ අවුරුදු මිලියන 70 පුරාවට දක්ෂිණ ධ්‍රවයේ සුදු හිම වලින් පිරුණු මේ කාන්තාරය නැත්නම් ඇන්ටාර්ක්ටිකාව තිබුණත් මිනිසුන් අවුරුදු 200කට පමණ කලින් තමයි මෙහෙම තැනක් තියෙනවා කියලා අඳුරගත්තේ. ලෝක ඉතිහාස පොතේ ඇන්ටාර්ක්ටිකාව කියන්නේ තාම කවුරුත් පෙරලලා නැති හිස් පිටුවක් විතරයි. සාමාන්‍යයෙන් ගුවන් යානාවලට නැව්වලට ඇන්ටාර්ක්ටිකාව උඩින් සහ මුහුදෙන් පියාසර කරන්න තහනම්. ඒකට හේතුව මේ ප්‍රදේශයේ තියෙන දරුණු කාලගුණ වෙනස් වීම. ඇන්ටාර්ක්ටිකාවේ තියෙන ප්‍රධානම වෙනස තමයි කිසිදු සතෙක් මිනිස්සෙක් මෙහි ජීවත් නොවීම. ඕනෑම දරුණු ශීත කාලගුණයක ජීවත් වෙන්න පුළුවන් පෝල බෙයා කෙනෙක්ට උනත් මෙහි ජීවත් වෙන්න අමාරුයි. හැබැයි පෙන්ගොයින්ස්ලා සහ සීස්ලා මේ භූමි ප්‍රදේශයෙන් තොර මුහුදුබඩ ප්‍රදේශවල ජීවත් වෙනවා. හැබැයි තව මෙතන ජීවත් වෙන මිනිස්සු සේරම ඉන්නේ සයන්ටිස්ලා. නැත්තම් මොකක් හරි පරීක්ෂණයට මෙහෙට ආව පිරිස්. මොකද කියන විදිහට මේ මහද්වීපයේ දේවල් දෙකයි තියෙන්නේ. එකක් ප්‍රශ්න අනිත් එක නිශ්ශබ්දතාවය. මේ ප්‍රශ්නවලට උත්තර අද වෙනකොටත් හොයාගන්න බැරි වෙන්න හේතුව තමයි ඒ උත්තර මේ උස අයිස් කඳු වලට යට වෙලා තිබීම. මේ ප්‍රශ්න තමයි ඇන්ටාර්ක්ටිකාව මෙච්චර සීතල ඇයි? අවුරුදු මිලියන ගානකට කලින් විශාල වනාන්තරයක් තිබුණා. මේ මුළු ප්‍රදේශය පුරාම ඒ වනාන්තරය පැතිරිලා තිබ්බා. ඒකට මොකද වුනේ? NASA ආයතනය මෙතන හැම වෙලෙම මොනවද පරීක්ෂා කරන්න එන්නේ? මෙතන ප්‍රධාන ප්‍රශ්නය තමයි මෙතන ජීවීන් නැත්තම් ලෝකයේ වැඩිම හඳුනා නොගත් වස්තුන් දකින ප්‍රදේශය මේක වෙන්නේ ඇයි? වසර 2004 දී පරීක්ෂක පිරිසක් හෙළිකර වාර්තාවලින් හෙළි වුණා මේ ඇන්ටාර්ක්ටික් භූමි ප්‍රදේශය යටින් බැරල් මිලියන 511ක තරම් විශාල බොරතෙල් ප්‍රමාණයක් තියෙනවා කියලා. මේක දැනගෙනත් ඇයි බලවත් රටවල් මේ නිදිය අරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඇන්ටාර්ක්ටිකාව මේ විදිහට අභිරහස් මහද්වීපයක් ලෙස හඳුන්වන ප්‍රධානම හේතුව මොකක්ද? අවුරුදු 2000කට කලින් ඇරිස්ටෝටල් සහ ටොලමි වගේ දාර්ශනිකයන් පෘථිවිය දකුණම පැත්තට වෙන විශාල භූමියක් තියෙන්න පුළුවන් කියලා අදහස් පළ කළා. මේ ප්‍රදේශය ඒ කාලේ නම් කළේ ලතින් භාෂාවෙන් ටෙරා ඕස්ට්‍රේලියා ඉන්කොග්නිටා ලෙස. වර්ෂ 1520 දී ජනප්‍රිය පෘතුගීසි ගවේෂකයෙකු වූ ෆර්ඩිනන්ඩ් මැගලන් ඔහුගේ එක ගවේෂකයෙකුදී දකුණු ඇමරිකාවේ අගම කොටසට යනවා. ඊට පස්සේ වසර 1773 දී බ්‍රිතාන්‍ය ගවේෂකයෙක් වූ කපිතාන් ජේම්ස් කුක් මැගලන් මේ හිටිය තැනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඇන්ටාර්ක්ටිකාවේ වෘත්තය තරණය කරපු පළමු මිනිසා බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු ඇන්ටාර්ක්ටිකා භූමියේ ගොඩාක් ළඟට ගියා.
1820දී රුසියානු ගවේෂකයෙකු වුණු ෆේබියන් ගොට්ලිබ් වොන් කියන පුද්ගලයාගෙන් ලෝකෙම මුලින්ම දැනගත්තා ලෝකයේ දකුණට වෙන්න ඈතට පේන විශාල හිමකඳු උඩින් සැඟවුණු විශාල මහද්වීපයක් තියෙනවා කියලා. අදටත් ලෝකයේ තියෙන ඉහළම මහද්වීපයක් තමයි ඇන්ටාර්ක්ටිකාව. අපි මේ ස්ථානයට ගියත් කොහොමද මේ කඳු තරණය කරන්නේ? වරායක් නොමැතිව කොහොමද මේ නැව් නවත්තන්නේ? ඇසිපියස් කලන වේගයෙන් වෙනස් වෙන දරුණු කාලගුණයට කොහොමද මුහුණ දෙන්නේ? රින සෙල්සියස් අංශක 90ට අඩු උෂ්ණත්වය, අධික මුහුදු රළ වැනි දරුණු තත්ත්වවලට මුහුණ දෙන්න ගවේෂකයන්ට සිදු වුණා. ෆේබියන්ගෙන් පස්සේ වසර 50ක් 60ක් පමණ යන තෙක් මේ දරුණු කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ ස්ථානයට ළඟා වෙන නැව්වලට හිටපු ගවේෂකයන්ට උනේ අර කලින් සඳහන් කරපු ලිස්ට් එකට නම ඇතුළත් වෙන කාරණාව විතරයි. 1904 දී විල්සන්, ෂැන්කල්ටන්, කැප්ටන් රොබර්ට් ස්කොට් යන තුන්දෙනා අවුරුදු 3ක ඇන්ටාර්ක්ටිකා ගවේෂණ මෙහෙයුමකට පස්සේ ඇන්ටාර්ක්ටිකාව ගවේෂණය කරන්න ආවත් ඔවුන්ට දරුණු සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. කැප්ටන් රොබර්ට් අවශ්‍ය වුණේ ඇන්ටාර්ක්ටිකාවට පාය තිබ්බ පළවෙනි මිනිසා වෙන්න. එයා මේක ඒ නිසා නැවැත්තුවේ නැහැ. දෙවෙනි ගවේෂණය ආරම්භ කරන්න කලින් ඔහු කිව්වා ඔහුගේ රටේ කොඩිය ඇන්ටාර්ක්ටිකාවේ ඔසවනවා කියලා. 1911 දී ඔහු ආයෙත් ඔහුගේ කණ්ඩායමේ 4 දෙනෙක් එක්ක ඉතා දරුණු කාලගුණක තත්ත්වයක පොරබදලා ඇන්ටාර්ක්ටික් භූමියට ආවා. හැබැයි එතනට යද්දී ඔහු දැක්කේ එතන නොවීජියානු කොඩියක් ඔසවලා තියෙනවා. නෝර්වේ ගවේෂකයෙක් වුණ රෝල් ඇමසන් සහ ඔහුගේ කණ්ඩායම ඉතාමත් විධිමත් සැලසුමක් මගින් රොබර්ට් ස්කොට් එන්න මාසයකට කලින් ඇන්ටාර්ක්ටිකාවට ඇවිත් තිබ්බා. එතනදී මේ රෝල් ඇමසන් ඉතිහාසගත වෙනවා ඇන්ටාර්ක්ටිකාවට පාය තිබ්බ පළමු මිනිසා විදිහට. මේ හේතුවෙන් කනගාටුවට පත් වුණු රොබර්ට් ස්කොට් සහ ටීම් එක නැවත ඔවුන්ගේ රටට යන්න පිටත් වුණා. ඒ අතරමඟදී ඇති වුණ කුණාටුවකින් ඔවුන් ජීවිතක්ෂයට පත් වුණා. BBC එකෙන් 2020 ජූනි 12 වෙනිදා පළ කළ ලිපිය මගින් ඇන්ටාර්ක්ටිකාව හඳුන්වලා තියෙන්නේ ෆ්‍රෝසන් ග්‍රේව් යාඩ් එකක්. එහෙමත් නැත්නම් මිදුණු සොහොන් බිමක් විදිහට. ඔයාලට හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඇන්ටාර්ක්ටිකාව මේ කියන තරම් භයානක නම් අදටත් මෙච්චර ගොඩක් සංචාරකයෝ කොහොමද මේ ප්‍රදේශයට එන්නේ? වසර 1990 සැලකුවොත් ඇන්ටාර්ක්ටිකාවට අවුරුද්දටම ඇවිත් තිබුණේ සංචාරකයන් 5000ක් විතරයි. ඒත් අද වෙද්දී අවුරුද්දකට සංචාරකයන් ලක්ෂයක් මේ ප්‍රදේශයට එනවා. ඒකට එක හේතුවක් තමයි මිනිසා ලබාගත් තාක්ෂණයේ දියුණුව. හැබැයි මේ නවීන විද්‍යාත්මක උපාංග තාක්ෂණයත් එක්ක අපි මෙතෙන්ට ගියත් ඇන්ටාර්ක්ටිකාවේ එක ප්‍රදේශයකට විතරයි මේ සංචාරකයන්ට යන්න පුළුවන්. ඒකත් නොවැම්බර් මාසෙ ඉඳන් මාර්තු මාසෙ වෙනකන් විතරයි. මේ මාස 4 මේ ඇන්ටාර්ක්ටිකාවට සංචාරකයන්ට ඕපන් වෙන්න හේතුව තමයි මේ මාස 4දී මේකේ උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 15 ඉඳන් ඍණ සෙල්සියස් අංශක 30 දක්වා පහළ බැසීම. මේ ප්‍රදේශයේ ඍතු ගෙවෙන විදිහ වෙනස්. මාස 6ක් දවල් සහ මාස 6ක් රැය විදියට තමයි කල්ගත වෙන්නේ. ඉතා අමාරු කාලගුණ තත්ත්වයටදී උවත් ආරක්ෂිතව ඉදිකරපු නවාතැන් පෙළවල් වල විද්‍යාඥයන් සහ පරීක්ෂකයන් 1000ක් පමණ මෙහි ජීවත් වෙනවා. තව ඇමරිකාවෙන් මේ ප්‍රදේශයේ එක නගරයක් නිර්මාණය කරලා තියෙනවා. ඔවුන්ගේ ඇන්ටාර්ක්ටික් පරීක්ෂණාගාරය තමයි මේ විදිහට නගරයක් වගේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු අවුරුද්දෙම දවසේ පැය 24 වුණත් මෙතන ජීවත් වෙන්න අවශ්‍ය ආහාර, ATM මැෂින්, හොස්පිටල්ස්, ජිම්, ලැබොරටරිස්, වේස්ට් මැනේජ්මන්ට් සිස්ටම්ස් මෙතන තියෙනවා. මීට අමතරව අද වෙන විට මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වෙලා තියෙනවා අන්තර්ජාලය. ඇන්ටාර්ක්ටිකාවේ මිනිසුන් රහිත ප්‍රදේශයේ ඉන්ටර්නෙට් ෆැසිලිටිස් තියෙන්න පුළුවන්ද? මේ ප්‍රදේශයට ඉහළින් චන්ද්‍රිකාවක්වත් ගමන් කරන්නේ නැහැ. ඒත් ඉරිඩියම් කියන චන්ද්‍රිකාව මේ අසලෙන් ගමන් කරනවා. මේ ඉරිඩියම් චන්ද්‍රිකාව මේ අසලෙන් ගමන් කරද්දී ඇන්ටාර්ක්ටිකාවට දවසට පැය 4-5ක් පමණ ඉන්ටර්නෙට් ෆැසිලිටිස් ලැබෙනවා. විද්‍යාඥයෝ කියන විදිහට ඇන්ටාර්ක්ටිකාවේ ඉඳන් ලෝකයේ කාලගුණය වෙනස් වෙන විදිහ නිවැරදිව තීරණය කරන්න පුළුවන්. මේ හැමදේටම වැඩි ප්‍රධානම කාරණාව තමයි ඇන්ටාර්ක්ටිකාවල ඉඳලා අපිට මේ අඳුර විශ්වයේ හැම අභිරහසක්ම සොයා ගන්න පුළුවන්. 2019 දී ලෝකයේ පළවෙනි පාරට ඇන්ටාර්ක්ටිකාවේ තියෙන සවුත් පෝල් ටෙලිස්කෝප් එකෙන් ගත්ත බ්ලැක් හෝල් ෆොටෝග්‍රැෆ් එක බලා ගන්න පුළුවන් වෙනවා. තාරකා විද්‍යාත්මක ගවේෂණ වලට ලෝකේ තියෙන හොඳම තැන තමයි ඇන්ටාර්ක්ටිකාව. ඒකට හේතුව තමයි ඇන්ටාර්ක්ටිකාව ලෝකයේ තියෙන වියලම ස්ථානය වීම. මෙහි ජල අංශු නැහැ. සාමාන්‍ය තැන්වල ජල අංශු ඈත ඉඳන් එන කිරණ වලට බාධා ඇති කරනවා. එතකොට මේ සිග්නල් වල නොයිස් එකක් ක්‍රියේට් වෙනවා. හැබැයි ඇන්ටාර්ක්ටිකාවල වාතයේ H2O අංශු නැගෙනිය හැකි තරම් ප්‍රමාණයක් තියෙන නිසා මේ තරංගවල කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ.
ඊළඟට අපි කතා කරමු 2004 දී ආව නිවුස් එක ගැන. මේ නිවුස් එකේ තිබ්බා ඇන්ටාර්ක්ටිකාවේ විශාල භූමි ප්‍රදේශයට යටින් බැරල් මිලියන 511ක් පමණ බොර තෙල් තියෙනවා කියලා. ඒ කියන්නේ මැද පෙරදිගට පස්සේ විශාලතම ඔයිල් නිදිය මේක. විද්‍යාඥයන් කියන විදිහට අනිවාර්යයෙන්ම කිලෝමීටර් 4-5ක් පමණ ගැඹුරින් මේ නිදි තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ දියුණු රටවල් මේ නිදිය අයිති කරගන්න පරීක්ෂණ පවත්වනවා වෙන්න පුළුවන්. හැබැයි 1959 දෙසැම්බර් 5 වෙනිදා අත්සන් කරපු ඇන්ටාර්ක්ටික් ගිවිසුම සහ 1991 අත්සන් කරපු පරිසර ආරක්ෂණ ගිවිසුමින් මේ ප්‍රදේශයේ කිසිම පාරිසරික හානියක් වෙන ක්‍රියාකාරකමක් කරන්න බෑ. ඒ අනුව ලෝකයේ වෙන කිසිම රටකට ඇන්ටාර්ක්ටිකා පොළවේ කැණීම් කරන්නත් මේ පොළව හාරන්නවත් කිසිම වාණිජමය ක්‍රියාකාරකමක් කරන්නවත් බෑ. මේක ගොඩාක් වටින ගිවිසුමක්. ලෝකයේ තියෙන අයිස් වලින් 90%ක් තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාවේ. කැණීම් කටයුතු කරලා බොර තෙල් හොයන්න ගත්තොත් මේ අයිස් වලට හානි වෙලා ඒවා දිය වෙන්න පටන් ගන්නවා. ඒකෙන් මුහුදු මට්ටම වැඩි වෙලා ලෝකෙට විශාල විනාශයක් වෙන්න පුළුවන්. තව මේ ගිවිසුමේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒවා තමයි ඇන්ටාර්ක්ටිකාවේ පොළවේ විද්‍යාත්මක පරීක්ෂණ විතරයි කරන්න පුළුවන් කියන කාරණාව. දෙවෙනි කාරණාව තමයි කිසිම රටක හමුදාවකට මේ පොළවට අඩිය තියන්න බෑ කියන කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ඕනෑම විද්‍යාත්මක පරීක්ෂණයකින් උනත් ජෛව විවිධත්වයට හානියක් වෙන්න තහනම්. මොකද ඇන්ටාර්ක්ටිකාව කියන්නේ අයිසොලේටඩ් ඉකෝසිස්ටම් එකක් තියෙන තැනක්. මෙතෙන්ට එන ටූරිස්ට්ලාට උනත් ගොඩක් rules and regulations තියෙනවා. International Association of Aquatic Tour Operation කියන සංවිධානයෙන් Don't Pack a Pest කියලා පොලිසි එකක් මෙතන අනුගමනය කරනවා. මෙතනදී කිසිම මයික්‍රෝ ඕගනිසම් කෙනෙක් හරි බැක්ටීරියාවක් හරි අපෙන් ඇන්ටාර්ක්ටිකාවට ඇතුළු වෙන්නේ නැති විදිහට විස බීජ හරණය කරනවා. ඒ වගේම මෙතෙන්ට ගියාම ඉඳ ගන්න අවසරයක් නැහැ. අපේ යුරින් පරිසරයට මුදා හරින්නත් බෑ. එතකොට අපිව එක්කන් යන සංචාරක කම්පැනි වලින් ඒ සංචාරකයන් එළියට දාන යුරින් ඔක්කොම බොටල්ස් වලට දාලා ආපහු අරගෙන එනවා. මේ විදිහට යන්න පුළුවන් වෙන්නේ මම අර කලින් කිව්ව ප්‍රදේශවලට විතරයි. මහද්වීපයේ මැදට යන්න බෑ. ඒකට හේතුව තමයි ෆ්‍රැජයිල් ඉකෝසිස්ටම් එක. මේ තියෙන පාරිසරික තත්ත්ව පිටතින් එන දෙයක් නිසා ඉක්මනින් වෙනස් වෙලා මෙහි සිටින සුළුතරයක් වූ ජීවී කොටස් විනාශ වෙන්න පුළුවන්. BBC ඉන්ටර්විව් එකකදී ඇන්ටාර්ක්ටික් පරිසරවේදිනියක් වූ ඩැනා බර්ගස්ට්‍රෝම් කියලා තිබුණේ කොතනින් හරි ආව වෛරස් එකක් නිසා ඇන්ටාර්ක්ටිකාවේ දකුණට වෙන්න තිබුණ දූපතක ඒවියන් ෆ්ලූ එකක් නිසා මේ ප්‍රදේශයේ පෙන්ගුයිස්ලා විශාල වශයෙන් මිය යනවා කියලා. විද්‍යාඥයන් කියන විදිහට ඇන්ටාර්ක්ටිකාවේ පරිසර පද්ධති එකිනෙකට සම්බන්ධයි. එක තැනක වෙනස් වීමක් නිසා සමස්ත සිස්ටම් එකටම විශාල බලපෑමක් වෙන්න පුළුවන්. ඒකෙන් අයිස් දිය වෙලා සී ලෙවල් එක ඉන්ක්‍රීස් වෙලා මුළු ලෝකෙටම විනාශයක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා ටිකින් ටයිම් බෝම්බ් කාල බෝම්බයක් විදිහට ඇන්ටාර්ක්ටිකාව හඳුන්වනවා. එක මිනිස්සෙක් මෙතන කරන වැරැද්දකට පුළුවන් මුළු මානව සංහතියම විනාශ කරන්න. ඒකත් එක්කම තියෙන අනිත් දේ තමයි අවුරුදු මිලියන ගානක ඉඳලා මෙතන තියෙන හැම දෙයක්ම ෆ්‍රීස් වෙලා මිදිලා තියෙන්නේ. විද්‍යාඥයෝ කියන විදිහට මේ ඇන්ටාර්ක්ටිකා පොළව ඇතුලේ ඉපැරණි කාලවල ඉඳන් තිබුණු දරුණු වෛරස් මිදිලා තියෙන්න පුළුවන්. මේ වෛරස් ඔවුන් හඳුන්වන්නේ සොම්බි වෛරස් විදිහට. මේ ගන්න වෙලා තියෙන ස්තර දිය වෙලා ගියොත් මේ වෛරස් නෝමල් එන්වයරන්මන්ට් එකට රිලීස් වෙනවා. ඒක ගොඩක් භයානක තත්ත්වයක්. ඒකේ භයානකම අපිට හිතා ගන්නවත් බැරි තරම්. ඔය වගේ ඉතා පැරණි වෛරස් විද්‍යාඥයින්ට හම්බෙලා තියෙනවා. වසර 2014 දී ඇල්ෆා පිතෝ වෛරස් සයිබරිකම් කියන වෛරස් එක අවුරුදු 30000ක් පැරණි වෛරස් එකක්. 2023 දී හමු වුණු පැනිඩෝරා වෛරස් යෙඩෝමා වෛරස් එක අවුරුදු 48500ක් පැරණි වෛරස් එකක්. ඇන්ටාර්ක්ටිකා වල වෛරස් ලක්ෂ ගණනක් තියෙන්න පුළුවන්. මෙන්න මේ දරුණු හේතු නිසා ඇන්ටාර්ක්ටිකාව දේශපාලනය සහ මිනිස් ක්‍රියාකාරකම් වලින් අදටත් ඈත් කරලා තියාගන්න වෙනවා. තව මේ සම්බන්ධව තියෙන ප්‍රධාන අභිරහසක් තමයි මේ ප්‍රදේශයෙන් හම්බුන එක් වාර්තාවක තිබිලා තියෙනවා ඓතිහාසික ලෝකයෙන් ඉතිරි වුණු විශාල සත්වයින් පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවා කියන කතාව. ඉතින් මේ ඇන්ටාර්ක්ටිකාව කියන්නේ පරීක්ෂණයක්. මිනිස්සෙකුගේ ධෛර්ය පරීක්ෂාවක්. ඔයාට ධෛර්යයක් තියෙනවද? ස්වභාව දහමේ දරුණුම පරීක්ෂාවට මුහුණ දෙන්න.